everyone, welcome to my channel Pinky's Life. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ. මම හිතන්නේ දැන් මාස දෙකකින් විතර මම වීඩියෝ එකක් ගෙනල්ලා නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇයි කියලා මට assignments තිබ්බා. ඉතින් මගේ first semester එක ඉවරයි මේ අවුරුද්දට. semester 2 එක පටන් ගන්න ජූලයි වල. ඉතින් මට පොඩි free time එකක් තිබ්බා. ඉතින් මම හිතුවා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා. thumbnail එකකින්ම ඔයගොල්ලෝ දන්නවා මොකක්ද අරන් එන වීඩියෝ එක කියලා. මං හිතුවා ඔයගලන්ට life after permanent residency in New Zealand වීඩියෝ එකක් අරන් එන්න. මොකද මම දැකලා තියෙන ගොඩක් කට්ටිය වීඩියෝස් කරනවා මේ permanent residency New Zealand වල ගන්නේ කොහොමද? ඒව ගැන ගොඩාක් විස්තර ඔයගලන්ට තියෙනවා. මං හිතුවා වෙනසකටත් එක්ක ඔයගලන්ට permanent residency එකෙන් පස්සේ මොනවද තියෙන benefits මේ රටේ කියලා වීඩියෝ එකක් අරන් එන්න. මං හිතුවා මොකද ඒකත් ඔයගලන්ට motivate වෙන්න එක හේතුවක් වෙයි කියලා මෙහෙට තව එන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මොනවද තියෙන benefits New Zealand වල PR එක ගත්තොත් කියලා. මම ඉතින් හිතුවා පටන් ගන්න චුට්ටක් මගේ ස්ටෝරි එක කියන්න PR එකෙන් පස්සේ මම මොනවද කරේ කියලා. ඉතින් ඔයගලන් දන්නවා මට PR එක හම්බුනේ 2022 PR එක හම්බෙනකන් මම හිතන්නේ මම කලින් වීඩියෝස් වලත් කියලා ඇති මම හරිම ටොක්සික් ජොබ් එකක් කර කර හිටියේ. ඉතින් ඒකෙන් මං ඉස්සලාම කරපු දේ තමයි දන්නවනේ වර්ක් වීසා එකේ ඉන්නකොට මට ඒකේ එක ක්‍රෙඩිටඩ් කම්පැනි එකක්. ඉතින් එතකොට අපේ වීසා එක ගහන්නේ ඒ පර්ටිකුලර් කම්පැනි එකට. එතකොට ඉතින් ගොඩක් වෙලාවට අපිට ඒ ජොබ් එකෙන් අයින් වෙන්න බෑ පර්මනන්ට් රෙසිඩෙන්සි හම්බෙනකම්. ඉතින් මං ඉස්සලාම කරේ මට පර්මනන්ට් රෙසිඩෙන්සි හම්බෙච්ච ගමන් මං ඉස්සලාම කරපු දේ තමයි මං ලංකාවට ගියා. මං 5 weeks හොලිඩේ දාලා ගියේ. මොකද මට ඒ අතරතුර කොවිඩ් හින්දා අවුරුදු 4.5ක් විතර මට ලංකාවට යන්න බැරි වුණා. ඉතින් මං ඉස්සලාම කරපු දේ තමයි මං ගෙදර ගියා සති 5කට. ඉතින් මං හොඳ හොලිඩේ එකක් අරගෙන ආපහු නිව්සීලන්ත වලට එනවා 2022 අන්තිම වගේ. ඊට පස්සේ මං කරේ මං කර හිටපු ජොබ් එකෙන් රිසයින් වුණා. රිසයින් වෙලා මම completely different pathway එකක් choose කරා New Zealand වල. ඒ තමයි First Credit Union කියන credit union company එක front line role එකකට තමයි මම ගියේ. කෙලිම finance පැත්තට මං හිටියේ ඇත්තටම management side එකේ වගේ role එකක. ඒකෙන් මං හිතපුවත් නැති විදිහට career change එකක් කරා finance පැත්තට. මෙතනදී ඔයගලන්ට opportunity එකක් එනවා ඔයගොල්ලොන්ට මොනවද ඉස්සරහට කරන්න ඕනි කියලා. ඔයගලන් කර ඉන්න රෝල් එකට ඔයගලන් එන්ජොයි කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට career change එකක් කරන්න පුළුවන් PR එකෙන් පස්සේ. ඊට පස්සේ මම කරපු අනිත් දේ තමයි PR එකෙන් පස්සේ I started studying with මම දැන් කරන් යන bachelor's එක complete කරනවා කියලා මම හිතුවා. මොකද මම ඒ කාලේ ආවේ level 5 and 6 diploma එකකට. ඉතින් මම හිතුවා PR එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම bachelor's කරනවා කියලා. ඉතින් මම ඒක start කරා part time විදියට full time work කර ඉන්න ගමන් part time distance learning විදියට මගේ bachelor's එක මම start කරා. ඊට පස්සේ කරේ මගේ kiwi save account එක open කරා. ඒක ගැනත් මම ඉස්සරහට ඔයගලන්ට වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් ওই ටික තමයි මම PR එක හම්බෙලා ඉස්සලාම කරපු දේවල්. දැන් අපි කතා කරමු නිව් සීලන්ත වල PR එකෙන් පස්සේ තියෙන benefits මොනවද කියලා. පළවෙනිම දේ තමයි no more visa conditions. ඒ කියන්නේ ඔයගලන් වීසා එකකට කොටු වෙලා නැහැ. කියන්නේ ඔයගලන් වීසා එකකට බැඳිලා නැහැ මේ රටේ. එතකොට ඔයගලන්ට වීසා ප්‍රෙෂර් එක ඇත්තටම නැහැ මේ රටේ PR එක හම්බුනාට පස්සේ. මෙහි ඉන්න කට්ටිය දන්නවා PR එක ලැබුණාට පස්සේ you feel like so relieved. මොකද ඒ PR එක හම්බෙනකම් ඔයගලන් එක එක වීසා කැටගරිස් වල ඉන්න. ස්ටුඩන්ට් වීසා එකේ කාලයක් ඉන්නවා. ඊට පස්සේ ඕපන් වර්ක් වීසා එකේ, ඊට පස්සේ ක්‍රෙඩිටඩ් වර්ක් වීසා එක වගේ එක එක වීසා කැටගරිස් වල ඔයගලන් ඉන්නවා. ඉතින් ඒ එක එක වීසා කැටගරිස් වලට different rules තමයි තියෙන්නේ. දෙවෙනි එක තමයි access to public health care. ඒ කියන්නේ PR එක නැති කාලේ ඔයගලන්ට හරි අමාරුයි මෙහි public health sector එකෙන් බෙහෙත් ගන්න. ඒ කියන්නේ very expensive. හැමදේටම සල්ලි ගෙවන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් GP කෙනෙක් බලන්න යන්න ඔය වගේ හෙන ඩොලර් 80ක් විතර ගන්නවා. ඉතින් දැන් ඔය PR එක හම්බුනාට පස්සේ ඔය GP කෙනෙක් ගාව රෙජිස්ටර් නොත් එහෙම ඩොලර් 30ක් වගේ තමයි ඔයාගේ අපොයින්ට්මන්ට් එකට යන්නේ. අනිත් එක ඔයාගේ prescription ගොඩක් වෙලාවට free. ඒක මට කියන්න පුළුවන් cheaper prescriptions or like most probably free prescriptions. කියන්නේ ડોක්ටර් ඔයාට recommend කරන බෙහෙත් ඔයාට නිකන් pharmacy එකෙන් ගිහින් ගන්න පුළුවන් PR එක හම්බුනාට පස්සේ. එතකොට ඊට කලින් PR එක හම්බෙන්න කලින් ඔයා GP කෙනෙක්ට ටිකක් ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ඔය එමර්ජන්සි කියා ගියොත් ඒ වගේ වෙලාවකට ලොකු ගාණක් ගෙවන්න. ඉතින් ඒක
එක බෙනෆිට් එකක්. අනිත් එක තමයි එඩියුකේෂන් ෆීස්. මම කිව්වනේ මම ස්ටඩි කරන්න ස්ටාර්ට් කරා කියලා. එතකොට ඔයාට PR එක හම්බුනාට පස්සේ ඔයාව මෙහි කැටගරයිස් වෙන්නේ ඩොමෙස්ටික් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. PR එකට කලින් ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකුගේ ඩොමෙස්ටික් ස්ටුඩන්ට් කෙනෙකුගේ prices completely different. ඩොලර් 20000ක් විතර ගෙවලා අවුරුද්දට ස්ටඩි කරන එකට ඔයාට ඩොලර් 1000කින් විතර සෙමිස්ටර් එකක් ඉවර කරගන්න පුළුවන්. it depends university එකකින් university එකට ඔයාට එක එක prices තියෙනවා. සමහර papers ඩොලර් 400යි, සමහර papers ඩොලර් 800යි. ඒ වගේ chance එකක් තියෙනවා domestic student කෙනෙක් වුණාම. අනිත් එක තමයි ඔයාට student loan එකකට apply කරන්න පුළුවන් මේ. ඒ කියන්නේ study link student loan එක කියන්නේ ඔයාට නිකන් government එකෙන් මම හිතන්නේ pay කරනවා වගේ course එකට ඊට පස්සේ full time work කරන ගත්තට පස්සේ චුට්ට ඒගොල්ලෝ ඔයාට pay කරපු ගාන කපා ගන්නවා. අනිත් එක තමයි මම මේ ළඟදී එක දැනගත්තේ ඉස්සර තිබ්බලු permanent residency තිබ්බ අයට first year free කියලා. ඒ කියන්නේ ඔයාගේ course එකේ domestic student කෙනෙකුට ඔයාගේ පළවෙනි අවුරුද්ද ඔයාට මේ free ඉගෙන ගන්න පුළුවන්. දෙවෙනි අවුරුද්දයි තුන්වෙනි අවුරුද්දට ඔයා pay කරනවා. දැන් මම හිතන්නේ rule එක වෙනස් වෙලා කියලා කියනවා. මොකද මමත් ඒක ගැන research කරනවා මේ දවස්වල. කියනවා final year එක free කියලා. ඒ කියනවා පළවෙනි එකටයි දෙවෙනි එකටයි ස්ටඩි කරලා ඉවරනාට පස්සේ ඔයාගේ third year එකට ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඒක ඒගොල්ලෝ වෙනස් කරා කියලා කියන්නේ ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න කට්ටිය first year එක free හින්දා ඒගොල්ලන් ඉගෙනගෙන ඉරලා එතනින් එහාට continue කරන්න නැල්ල course එක නවත්තනවා. එහෙම වෙන්නේ නැති වෙන්න තමයි ඒගොල්ලෝ first එකයි second එකයි pay කරන්න කියලා third year එක free කරන්න කියන්නේ. අනිත් එක තමයි travel flexibility. ඒ කියන්නේ ඔයා visa එකක ඉන්නේ නැහැ නේ. ඉතින් ඔයාට ඕන තරම් ඔයාගේ රටට ලංකාවට ගිහින් එන්න පුළුවන්. ඕන රටකට travel කරන්න පුළුවන් ලේසියෙන්. ඔයාගේ visa condition එකක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් වෙලාවට මේ work visa student visa අපුවම ලංකාවට යන්න එහෙම හරි අමාරුයි නේ. ඊළඟ එක renew කරනකම් බලාගෙන ඉන්නවා. job එකක් හම්බ වෙනකම් බලන් ඉන්නවා. ඉතින් දැන් ඔයාට ඕන වෙලාවක travel flexibility කියන දේ තියෙනවා. අනිත් එක තමයි employment opportunities. මං හිතනවා personally මම හිතනවා ගොඩක් වෙලාවට work visa එකක ඉඳලා apply කරනවට වැඩිය permanent residency තියෙනකොට ඔයාට employment opportunities එනවා වැඩි. මෙහි ඉන්න කෙනෙක් දන්නවා ඕන වෙලාවක job එකකට apply කරද්දී application process එකේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම අහනවා ඔයා permanent resident කෙනෙක්ද නැත්නම් මෙහි ඉන්න work visa එකකද කියලා. work visa එක කිව්වොත් ඒකේ duration එක යටින් දානවා. ඉතින් ගොඩක්ම ලකී වෙන්න ඕනේ. ඉතින් permanent residency නැතත් හොඳ job එකකට work visa එකකින් යන්න පුළුවන් වෙන්න. ඉතින් මම හිතනවා permanent residency හම්බුනහම චුට්ටක් විතර ඔයාට employment opportunities වැඩි. ඔයාගේ job security එක ටිකක් හොඳ වෙනවා compared to staying on a work visa. අනිත් එක තමයි ඔයා permanent resident වුණාම ඔයාට family sponsorship කරන්න පුළුවන්. මේක ගැන මම ගොඩාක් in detail කියන්නේ නැහැ. මොකද මමත් ඒක හරියටම දන්නේ නැති හින්දා මේකට specialized visa category එකක් තියෙනවා. ඔයාට ඔයාගේ අම්මලාව තාත්තලාව මෙහෙ ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහට. ඒගොල්ලන්ටත් permanent residence දාන්න පුළුවන් වෙන විදිහට ස්පොන්සර් කරන්න පුළුවන් කැටගරි එකක් තියෙනවා. බට් මම ඒක ගැන ලොකුවට කියන්නේ නැහැ. මොකද මම ඒක ගැන ඇත්තටම දන්නේ නැති හින්දා. ඉතින් ඒක ගැන පොඩක් රිසර්ච් කරන්න පුළුවන්. ඔයගලන්ට ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගියාම ඒකේ in detail තියෙනවා family sponsorship visas ගැන. අනිත් එක තමයි ඔයාට financial and social support වැඩි වෙනවා. ගොඩක් permanent resident කෙනෙක් වුණාම ඒ තමයි ඔයාට opportunities තියෙන home loan එකකට යන්න. එතකොට ඔයාට social benefits ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ permanent resident වුණාම ඔයාගේ income එක ගොඩක් අඩුයි නම් ඔයාට benefit එකෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහි තියෙන work and income කියලා ඉතින් ඒගොල්ලෝ assess කරනවා ඔයාට හම්බෙන pay එක මදි නම් ජීවත් වෙන්න. benefit කියන්නේ ඒකෙනුත් ඒගොල්ලන් government එකෙන් පොඩි ගාණක් ඕගලන්ට දෙනවා ජීවත් වෙන්න. ආයේ kiwisaver කිවිසේව එක ගැන මට ලොකුවට කියන්න එහෙම knowledge එකක් නැහැ. ඒ කියන්නේ මම එහෙම ඒ වගේ ගැන ඇඩ්වයිස් දෙන කෙනෙක් නෙමෙයි හින්දා. බට් කිවිසේව කියන account එක ඔයාට open up කරපුවාම ඒක ගොඩක් permanent residence වලින් පස්සේ තමයි ඔයාට open up කරන්න පුළුවන්. open up කරපුවම ඒක නිකන් saving එකක්. ඔයාත් ඒකට contribute කරනවා. ඔයාගේ employerත් ඒකට 100 ගාණක් contribute කරනවා. ඒක ඔයාට ඒක අල්ලන්නවත් බෑ. නිකන් fully locked save එකක්. කිවිසේව savings account එකක්. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාට ඒක ගන්න පුළුවන් අවස්ථාවල් දෙකක්ද කොහෙද මම හිතන්නේ තියෙන එකක් ඔයාගේ first house එක ගන්නකොට ඔයාට ඒකෙන් ඔයාගේ deposit එක විදිහට ගන්න පුළුවන්. අනිත් එක ඔයා retire වෙද්දී ඒක pretty much ඔයාගේ retirement savings එකක් තමයි එතන තියෙනවා. වැඩ කරන අවුරුදු ගානටම ඔයා නොදැනුවත්වම ඔයාගේ කිවිසේව
කන්ට්‍රිබියුෂන්ස් ගිහලා එතන ඔය රිටයර් වෙනකොට ඔයාට එතන ලොකු සේවිං එකක් ඉතුරු වෙලා තියෙනවා. අන්තිම එක තමයි මම ආසම එක තමයි more mental peace. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එකම චේන්ජ් වෙනවා ඔයාගේ permanent residency හම්බුනාම that's especially because ඔයාට visa pressure එකක් නැහැ. ඒකට ඔයාට හිතෙනවා අම්මෝ like ලොකු හුස්මක් ගන්න පුළුවන් like finally මම permanent resident කෙනෙක් මේ රටේ මට ආයේ visa pressure නැහැ rules වෙනස් වුණත් මට බය වෙන්න නැහැ. ගොඩක් වෙලාට අපි ඉන්නේ එහෙම stress එකකනේ rules වෙනස් වුණත් මොකද කරන්නේ job එකක් හම්බෙයිද accredited company එකක් හොයාගන්න පුළුවන් වේද ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ ඉතින් අර ගොඩක්ම permanent residency හම්බුනහම තියෙන එකම benefit එක තමයි you have like a really good mental peace. ටිකක් සැහැල්ලුවෙන් ඔළුව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මං හිතුවා ඕගලන්ට මේ ගැන චූටි වීඩියෝ එකක් අද කරන්න. ඉතින් ඔය ටික තමයි නිව්සීලන්ඩ් වල permanent residency හම්බුනහම තියෙන benefits. මීට වඩා ඇති මං මේ නිකන් jot down කරගත්ත ටිකක් තමයි ඕගලන් එක්ක අද කතා කරේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඕගලන් important වෙන්න ඇති කියලා. මෙහි ඉන්න බලන් ඉන්න කෙනෙකුට පොඩි හරි idea එකක් දෙනවා මම මේ රටේ settle වුණොත් මට මේ තමයි හම්බෙන benefits කියලා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔක්කොලාම පරිස්සමෙන් සතුටින් ඉන්න.